හරි. එහෙනම් අපි මේ මාතෘකාවට කෙලින්ම බහිමු. අද අපි කතා කරන්න යන්නේ න්‍යෂ්ටික බලශක්තිය ගැන. ඇත්තටම මේක අතිශය බලවත්. ඒවා හැම තමයි ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් අරගෙන ඉන්න විදුලි බල ප්‍රභවයක්. මුලින්ම මේ සංසන්දනයේ දිහා බලන්න. එක පැත්තකින් තියෙනවා ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක්. ඒ කියන්නේ දැවැන්ත ගොඩක්. අනික් පැත්තෙන් තියෙන්නේ ඇඟිලි තුඩක තියාගන්න පුළුවන් තරම් පුංචි යුරේනියම් පෙත්තක්. ඉතින් පුදුම හිතෙන කාරණේ තමයි මේ දෙකේම අඩංගු වෙලා තියෙන ශක්ති ප්‍රමාණය එක සමානයි කියන එක. ඔව්, ඇත්තටම මේක තමයි ඇත්ත. අර පුංචිම පුංචි යුරේනියම් පෙත්තෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක්, ඒ කියන්නේ කිලෝ 1000ක් පිරෙවු ලොරියක් වගේ ඒක සම්පූර්ණයෙන්ම පිච්චුවම ලැබෙන ශක්තියම ගන්න පුළුවන්. මේකෙන් පැහැදිලි වෙනවා යුරේනියම් කියන මූලද්‍රව්‍යයේ තියෙන අදාහ ගන්න බැරි ශක්ති ඝනත්වය. ඉතින් මේක මෙච්චර බලවත් වෙන්නේ කොහොමද? හොඳයි. අනේ මහා බලය ගැන තේරුම් ගන්න නම් අපි මුලින්ම මේ ක්‍රියාවලියට වග කියන ප්‍රධානම මූලද්‍රව්‍යය ගැන දැනගන්න ඕනේ. ඒ තමයි යුරේනියම්. යුරේනියම් කියන්නේ ස්වභාවිකවම පොළවේ පස්වල තියෙන සාමාන්‍යයෙන් හමුවන බැර මූලද්‍රව්‍යයක්. හැබැයි න්‍යෂ්ටික බලාගාරය ක්‍රියාත්මක කරන්න යුරේනියම් ඔක්කොම එක වගේ නෑ. අපිට වැදගත් වෙන්නේ මෙහි තියෙන විශේෂ වර්ගයක්. ඒකට විද්‍යාවේදී කියන්නේ සමස්ථානිකයක් කියලා. හරියටම කිව්වොත් යුරේනියම් 235. මේකේ විශේෂත්වය තමයි මේක ටිකක් අස්ථාවරයි. ඒ කියන්නේ ලේසියෙන් දෙකට කඩන්න පුරුවන්. අන්නේ අස්ථාවර බව තමයි ශක්තිය නිපදවීමේ රහස. හරි. දැන් අපි බලමු මේ සම්පූර්ණ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. අර පරමාණු ඇතුලේ තියෙන ශක්තිය අපි ගෙදරට පාවිච්චි කරන විදුලිය බවට පත් කරන ක්‍රියාවලිය හිතන තරම් සංකීර්ණ නෑ. මේක වෙන්නේ මෙහෙමයි. හිතන්න පුංචිම පුංචි ප්‍රක්ෂේපණයක් වගේ නියුට්‍රෝනයක් ඇවිත් අර අස්ථාවර යුරේනියම් 235 පරමාණුවේ වදිනවා. වැදුන ගමන් ඒ පරමාණුව දෙකට පැලිලා යනවා. මේකට තමයි න්‍යෂ්ටික විඛණ්ඩනය කියලා කියන්නේ. වැදගත්ම දේ තමයි මේ පැලීමත් එක්ක අධික තාපයක් වගේම තවත් නියුට්‍රෝන දෙක තුනක් එළියට විසි වෙනවා. අන්නේ අලුත් නියුට්‍රෝන ටික ගිහින් ළඟ තියෙන අනෙක් යුරේනියම් පරමාණු වල වදිනවා. දැන් ඒවත් පැලෙනවා. මේ විදිහට හරියට ඩොමිනෝ සෙල්ලමක් වගේ එක දිගට සිද්ධ වෙන පාලනය කරපු දාම ප්‍රතික්‍රියාවක් ඇති වෙලා අති විශාල තාපයක් නිපද වෙනවා. හරි. දැන් අපිට තියෙන අති විශාල තාප ප්‍රමාණයක්. ඉතින් මේ තාපෙන් කොහොමද විදුලිය හදන්නේ? ඇත්තටම මෙතනින් එහාට තියෙන ක්‍රියාවලිය හරිම සරලයි ලොගින්ම හුරුපුරුදුයි. අර තාපය පාවිච්චි කරලා මතර නටවනවා. එතකොට හැදෙන අධිපීඩන හුමාලෙන් හරියට ප්‍රෙෂර් කුකර් එකකින් වගේ ලොකු ටර්බයිනයක් එකකින් ලොකු පංකාවක් වගේ එකක් කරකවනවා. ඒ ටර්බයිනේට සම්බන්ධ කරපු ජෙනරේටරයෙන් තමයි අවසානයේදී අපේ ගෙවල් වලට එන විදුලිය නිපද වෙන්නේ. මෙන්න මේ වගේ අති විශාල බලයක් ගැන කතා කරනකොට ඒකේ වාසි වගේම අවදානම ගැනත් ලොකු කතාබහක් ඇති වෙන එක සාමාන්‍යයි. ඉතින් අපි දැන් මේ කතාවේ අනික් පැත්තත් බලමු. න්‍යෂ්ටික බලශක්තිය තියෙන ලොකුම සහ වැදගත්ම පාරිසරික වාසිය තමයි මේක. අද ලෝකයේම මුහුණ දෙන දේශගුණික විපර්යාස කියන අර්බුදයට ප්‍රධානම හේතුවක් වෙන කාබන් ඩයොක්සයිඩ්, ඒ කියන්නේ CO2 මේ විදුලි ජනන ක්‍රියාවලියේදී වායුගෝලයට එකතු වෙන්නේ නැහැ කිව්වොත් නිවැරදි. ඒත් එක්කම හැමෝගෙම හිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේකේ කිසිම අවදානමක් නැද්ද? ඇත්තරම න්‍යෂ්ටික කියන වචනේ අහුණ ගමම ගොඩක් දෙනෙක්ට බාක් දැනෙනවා. ඔව්. ඒ බියට හොඳ ඓතිහාසික පසුබිමක් තියෙනවා. 1945 දී දෙවනි ලෝක යුද්ධය අවසානයේදී පාවිච්චි කරපු පරමාණු බෝම්බ නිසා න්‍යෂ්ටික කියන වචනය විනාශයත් එක්ක බැඳුණා. ඊට පස්සේ 1986 දී යුක්‍රේනයේ චර්නොබිල් බලාගාරයේ සිද්ධ වෙච්ච බිහිසුණු අනතුර මේ තාක්ෂණය ගැන මිනිස්සුන්ගේ හිතේ තිබ්බ බය තවත් 10 ගුණයකින් වැඩි කරා. දැන් අපි බලාගාරයක් පරමාණු බෝම්බයක් වගේ පුපුරනවද කියන ප්‍රධානම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් වර්ධිත යුරේනියම් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ස්වභාවිකව පොළවෙන් ගන්න යුරේනියම් වල අර අපි කතා කරපු ශක්තිය නිපදවන්න පුළුවන් U235 තියෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. ඉතින් බලාගාරයක ඉන්දගයක් විදිහට පාවිච්චි කරන ඒ U235 ප්‍රතිශතය කෘත්‍රිමව ටිකක් වැලි කරන්න ඕනේ. අනේ ක්‍රියාවලියට තමයි වර්ධනය කිරීම කියලා කියන්නේ. ඉතින් මෙන්න තියෙනවා වැදගත්මම සහ තීරණාත්මකම කාරණය. න්‍යෂ්ටික බලාගාරයකේ ඉන්ධන විදිහට පාවිච්චි කරන්නේ U235 ප්‍රතිශතය 3-5ක් අතර තියෙන අඩු වර්ධිත යුරේනියම්. හැබැයි පරමාණු බෝම්බයක් හදන්න නම් U235 ප්‍රතිශතය 90%ටත් වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අධිවර්ධිත යුරේනියම්. සරලවම කිව්වොත් බලාගාරයක තියෙන ඉන්ධන සහ බෝම්බයක තියෙන ද්‍රව්‍ය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක්. බලාගාර ඉන්ධන වලින් බෝම්බයක් වගේ පිපිරීමක් ඇති කරන්න භෞතිකවම බෑ. හොඳයි. අපි දැන් මේ මුළු කතාවම අපේ රටට ශ්‍රී ලංකාවට ආධාර කරගෙන බලමු.
නිතර වෙන කරන්ට් කප්පාදුව එන්නම වෙඩි වෙන ලයිට් බිලත් එක්ක ස්ථාවර විශ්වාසවන්ත බලශක්ති ප්‍රභවයක අවශ්‍යතාවය අපිට හැමදාටම වඩා තදින්ම දැනෙනවා. ඉතින් මේ නිශ්චික බලශක්තිය කියන ගෝලීය තාක්ෂණය ශ්‍රී ලංකාවට විසඳුමක් වෙන්න පුළුවන්ද? ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්තිය ගැන සලකා බලන්න ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි අපේ විදුලි ඉල්ලුම හැම අවුරුද්දකම වැඩි වෙනවා. අනික තමයි ඩොලර් වියදම් කරලා පිට රටින් ගේන ගල් අඟුරු සහ ඩීසල් මත යැපීම අඩු කරන එක. ඒක අපේ ආර්ථිකයට ලොකු හයියක්. හැබැයි සමහර විට මේ හැම දෙයකම වඩා වැදගත් වෙන්නේ ස්ථාවරත්වය. සුළං හෝ සූර්ය බලය වගේ නෙමෙයි න්‍යෂ්ටික බලාගාරයකට පුරුවන් දවසේ පැය 24ම අවුරුද්දේ දවස් 365ම එකම විදිහට බාධාවකින් තොරව විදුලිය දෙන්න. රටක කර්මාන්ත ආර්ථිකය අඛණ්ඩව දුවන්න නම් අනේ වගේ ස්ථාවර සැපයුමක් අත්‍යවශ්‍යයි. ඇත්තටම මේ ගැන හිතන්නේ ශ්‍රී ලංකාව විතරක්ම නෙමෙයි අපේ කලාපේම අපේ අසල්වැසි බංග්ලාදේශය දැනටමත් මේ ගමන පටන් ගරන් ඔවුන්ගේ පළවෙනි න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකරමින් යනවා. ඉතින් මේ සියලම එකට එකතු කරලා බැලුවම අපිට පැහැදිලිවම මේ තීරණේ දෙපැත්ත දකින්න පුළුවන්. වාසි පැත්ත බැලුවොත් පුංචි ඉන්ධන ප්‍රමාණයකින් විශාල ශක්තියක් පරිසර දූෂණය අඩුවීම සහ රටටම අවශ්‍ය බලශක්ති ස්ථාවරත්වය. හැබැයි අවාසි පැත්තත් ඒ වගේම බරපතලයි. බලාගාරයක් හදන්න යන අධික මූලික වේදම, අවුරුදු දහස් ගාණක් සුරක්ෂිතව තියන්න ඕන න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහ මේ තාක්ෂණය ගැන සමාජයේ තියෙන බිය වගේ අභියෝගත් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ සියලු කරුණු දිහා බැලුවම අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නේ තමයි මේ වාසි සහ අවාසි තරාදියක දාලා කිරලා බැලුවොත් න්‍යෂ්ටික බලශක්තිය කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ අනාගතයට ගැලපෙන බලශක්ති විසඳුමද? මේක තමයි අපිට තීරණය කරන්න තියෙන අභියෝගය.